ස්ටෙල්ත් හවුස් J36 මේ තමයි මේ වෙනකොට අහසේ ඉන්න දරුණුම විලෝපිකයා. මේකේ තියෙන තාක්ෂණයේ නූතන ගුවන් යුද නීති බව වෙනස් කරන්න පුළුවන්. J36 කියන්නේ සාමාන්‍ය ස්ටෙල්ත් ජෙට් යානයක් නෙවෙයි. මේක ලෝකයේ පළමු සම්පූර්ණ 6 වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානයක්. මේ විප්ලවීය නිර්මාණය වලිගයක් නොමැති පැතලි ඒකාබද්ධ පියාපත් සහ එන්ජින් 3ක සංකලනයක් නිසා ඕනෑම දියුණු රේඩාර් පද්ධතියකින් පවා අදෘශ්‍යමාන වෙනවා. ඒත් ඇත්තටම මේ යානේ භයානකකම තියෙන්නේ වෙන තැනක. මේ යානයට අහසේ පියාසර කරන ගමන් ප්‍රහාරක ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් පාලනය කරන්න පුළුවන්. ඒක කරන්න කෘත්‍රිම බුද්ධියත් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ යුද පිටියේදී මේ යානය එක්තරා ආකාරයක අහසේ තියෙන අනෙක් යුද ගුවන් යානා වාහකයක් වගේම ඒවාට අනදෙන ප්‍රධානීගේ භූමිකාව ක්‍රියාත්මක කරනවා. මේකේ පියාසර පරාසය කිලෝමීටර් 4000කටත් වඩා වැඩි. ඒ නිසා ඉන්ධන පිරවීමකින් තොරව ප්‍රධාන චීන භූමියේ සිට පියාසර කරලා පහසුවෙන් බටහිර පැසිෆික් සාගරයේ ඕනෑම ප්‍රදේශයක යුද මෙහෙයුමක් දියත් කරන්න මේකට පුළුවන්. ඒ වගේම මේකේ PL-21 රැම්ජෙට් කියලා හඳුන්වන ගුවනින් ගුවනට විදින මිසයිල වලින් කිලෝමීටර් 300කටත් වැඩි දුරකින් තියෙන සතුරු ඉලක්කවලට පහර දෙන්න පුළුවන්. කෙසේ වෙතත් සියල්ලටම වඩා භයානක පැත්ත තමයි AI ඒකාබද්ධ වීම. J36ට යුද පිටියේදී Tamanටම තීරණ ගන්න පුළුවන්. මේට හරියටම සතුරා නිශ්චය කරගෙන පහර දීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ කාවද අතාරින්න ඕන, කාවද විනාශ කරන්න ඕන කියන දේ පහසුවෙන් තීරණය කරන්න මෙයාට හැකියාව තියෙනවා. තත්පරයකින් කොටසක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ පියාඹන යෝධ විලෝපිකයා ජීවිතය සහ මරණය අතර ගණනය සිදු කිරීමට සමත්කම් දක්වනවා.